ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු ඔලිම්පික් පදක්කම අප දිනාගත්තේ 1948 දී. ඒ කියන්නේ නිදහස ලැබපු අවුරුද්දේ. ඒක රිදී පදක්කමක්. ඒ අපූර්ව විශිෂ්ට මලල ක්‍රීඩකයා ඩන්කන් වයිට්. මීටර 400 කඩළු පැනීමේ ඉසව්වෙන් තමයි ඔහු එදා රිදී පදක්කම දිනාගත්තේ. හිතන්නවත් බැරි කාලෙක. හොඳේ 1950 දී ඔක්ලන්ඩ් නුවර පැවති අධිරාජ්‍ය ක්‍රීඩා උළෙලේදී ඩන්කන් වයිට් මීටර 400 කඩළු පැනීමේ ඉසව්වෙන් එදා රන් පදක්කම ලක්මාතාවට දිනා දුන්නා. ඔය 1948න් පස්සේ ආයේ අපේ රට ලෝකයේ හමුවේ පදක්කමකින් බැබල වූයේ 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් තරඟාවලියේදී. එදා රිදී පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහ නොහොත් ආසියාවේ කළු වෙළඹ. පසුව එම රිදී පදක්කම රන් පදක්කමක් බවට පත් වුණා. ඒ මීටර 210 වන ඉසව්වෙන්. ඩන්කන් වයිට්ගෙන් පසු ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට අවුරුදු 52ක් අපිට බලා ඉන්ට සිදු වුණා. මේ කාලය තුල ඔය දමයන්ති දර්ශා, ශ්‍රේයානි කුලවංශ, සුගත් තිලකරත්නලා රටට ගෞරවයක් ගෙන දුන්නා. තවත් නම් තියෙනවා. මේ සියලු දෙනාගේ ජීවන ගමන දෙස බැලීමේදී නේද? ඒවා අතිශය දුෂ්කර චාරිකා වෙලා තියෙනවා. ඒවා අතිශය දුෂ්කර චාරිකා. හොඳේ සරලව කිවහොත් දුෂ්කර ගම්මානවල සිට ගම් නියම් ගම් පසු කරමින් දිව ගමනක් වුණා. යාන්තම් කුස පුරවගෙන ඔවුන් දිව්වේ ගතේ හා හිතේ හයියෙන්. දැන් ආපසු සුසන්තිකාලගෙන් විරාමයක් ලැබූ මලල ක්‍රීඩාව ගැන අද ලොකු සතුටක් ආඩම්බරයක් අපේ හිතවලට ඇති වුණේ මේ විදිහට මහා දුෂ්කර මාර්ග ඔස්සේ දකුණු ආසියා මලල ක්‍රීඩා උළෙලේදී ලක්මව රන් රිදී ලෝකඩ වලින් සැරසූ අපූරු කොල්ලෝ කෙල්ලෝ ටික නිසායි. අපූරු දුවල පුතාලා ටික නිසායි. හරිය අපේ වගේ 66 ගුණයකට වැඩි ජනතාවක් ඉන්න රටක් ඉන්දියාව. ඉන්දියාවේ ගම් නියම් ගම් වලින් ඕන තරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළියට එනවා. එහෙම අසල්වැසියා සමග කරට කර සටනක් දෙන්න අපට හැකියවීම මහත් ආඩම්බරයක් ගෞරවයක් නේද? දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ රන් පදක්කම් 16ක් සමගින් ශ්‍රී ලංකාව අනුශූරතාව දිනාගත්තේ ඉන්දියාවට දෙවැනි වෙමින්. හොඳේ ඔව් ශූරතාව දිනාගත්තේ ඉන්දියාව. හරිය අපේ දොළ පුතාලා රන් 16ක් රිදී 14ක් ලෝකඩ 10ක් සමග පදක්කම් 40ක් දිනාගත්තා. ඉන්දියාව ශූරතාව දිනාගත්තේ පදක්කම් 58ක් සමග. හොඳේ ඒ කියන්නේ දකුණු ආසියාවේ කෙටිදුර ආධිපත්‍ය ශ්‍රී ලංකාව හිමි කරගත්ත කියන එක විශ්මයජනක නැද්ද නේද? කෙටිදුර දෙවීමෙන් රන් පදක්කම් 7ක් නේද? ෆාතිමා ෂෆියාට ත්‍රිත්ව රන් පදක්කම්. ඒ කියන්නේ පදක්කම් 3ක්. හරිය සමස්ත ශූරතාවලියේම දක්ෂතම ක්‍රීඩකයා රොමේෂ් තරංග. කොහොම ආඩම්බරයක්ද කොහොම ගෞරවයක්ද නේද? උපන් බිමට මේ දරුවා අරන් දුන්නේ. දැන් මේ දිනවල ඔය ආසියානු යෝන් ක්‍රීඩා උළෙලත් අර බහරේනේදී පැවැත්වෙනවා. ඊයේ හවස වන විට රන් පදක්කමක්, රෙදි පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනා ගැනීමට එතනත් අපේ ක්‍රීඩකින්ට හැකි වෙලා තියෙනවා. දැන් ඇත්තටම මේ කිසිම කෙනෙක් රන් හැන්ද කටේ තියාගෙන ඉපදුණු අය නන් නෙවෙයි. හොඳේ ඒ වගේමයි මේ සියලු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දහසින් බැඳි පියලි ලැබෙන එකකුත් නැහැ. හැබැයි එහෙම දිය යුතුයි. හොඳේ ඔව් මේ දුවල පුතාලව ජාතික වශයෙන් උපරිමයෙන් ඇගීමට ලක් කළ යුතුමයි. ගෞරවය දිය යුතුමයි. මේ දරුවන්ගෙන් සමහරුන්ගේ ජාතිය අරකයි, ආගම මේකයි, අර ඇඳුම නැතුව තමයි දිව්වේ, ඒක මාරයි වගේ ඔය ගෝත්‍රික අදහස් සමාජගත කරන්නේ නැතිව දුවේ පුතේ මොන ආගමක මොන ජාතියකට මොන කුලයකට අයිති වුණත් නුඹලා හදවතින් ශ්‍රී ලාංකිකයි. ඒක නෙමේ පෙන්වුවේ නේද? ඔව් නුඹලා හදවතින් ශ්‍රී ලාංකිකයි. ලෝකේ හමුවේ අද මේ රට ඔසවා තැබුවේ මේ ඔබේ උපන් බිමයි. ඔබේ ආදරණීය ලක් අම්මවයි. කුඩුකාරීන් පාතාල අපරාධකාරීන් හා හොරුන් රජකම් කළ රටක දුවේ පුතේ නුඹලා සැබෑවටම මොනතරම් ශ්‍රේෂ්ඨද? ඔව් අප හිස නමා පුදන මේ ආචාර්ය දරුවනේ නුඹලාටයි.